ඔයා මේ වීඩියෝ එක බලන්නකොට ඒලෙවල්ට මාසයක් හරි මාසකට අඩු කාලයක් හරි වෙන්න පුළුවන් තියෙන්නේ. ඒත් ඔයා එක්සෑම් එක ලංවෙනකං කරපු වැඩ ප්‍රමාණය ඔයාට මදි වගේ දැන්නවද නැත්තා ඔයාට ඕන ලකුන්ට යන්න බැරිවෙයි වගේ දැන්නවද. ඔයා එන්නේ මේ වගේ සිටුවේෂන් එක කනා කොහොමද පොඩි කාලයක් ඇතුළට ඔයාගේ ලකුණු වේගෙන් වැඩි කරගන්න කියලා මම මේ වීඩියෝගෙන් කියල දෙන්න. ඉස්සල්ලම ඔයා තේරුම් ගන්නම ඕන දෙයක් තමයි ඒ එකකට යන්න තියරි ඔක්කොම කව කරන්න ඕන් නැහැ කියන එක. මොකද එක්සෑම් ලංවෙද්දි හුඟක් අය කන්න ලොකුම වැරද්දත් තමයි අන්තිම මොහොතේ කොම තියරි කව කරන්න යන එක. ඒත් ඔයා ඔක්කොම තියරි කව කරන්න යන එකින් වෙන්නේ ඔයාට පුළුවන් පාඩන් ටිකක් ඔයාට අමතක වෙන එක. මේ වෙලාවේ ඔයා ප්‍රමාණවත් තරම් වැඩ කල්ල නැත්තා ඔයා මේ වෙලාවෙ කරන්න ඕනේ ඔයාට හොදරම පුළුවන් පාඩන් ටික පොලිෂ් කරන ගම ඔයාට සාමාන්‍යයෙන් පුළුවන් පාඩන් ටික හොදටම ඉවරයක් කරන එක. ඒ වගේම එක්සෑම් එකට වැඩියෙන්ම ලකුණු හම්බෙන පාඩම් ඔයාගේ සර් කෙනෙක්ගෙන් හරි කලින් ඒලෙවල් කරපු අක්ක කෙනෙක්ගෙන් හරි අයිය කෙනෙක්ගෙන් හරි අහලා වැඩියෙන්ම ලකුණු හම්බෙන පාඩම් ටික තෝරගෙන ඒවට වැඩි අවධානයක් දෙන්න පුළුවන්නම් මේ වගේ වෙලාවක හුඟක් වටිනවා. රිවර්ස් ඉන්ජිනේරින් ටෙක්නික් සෑම් එක ලං වෙලා ඔයාට ලකුණු වැඩි කරගන්න පුළුවන් ඉෆෙක්ටිව්ම ක්‍රමය තමයි මේක. මේකෙදි අපි පාඩම් කරන්නේ පාස් පේපර්ස් ඇතුරි. පාඩමකට අදාළ පාස් පේපර්ස් ක්වෙක්ෂන් කීපයක් අරගෙන ඒවා එකින් එක හදන් එන ගමන් බැරි තියරි කොටස් ක්ලිය කරගන්න එක තමයි කරන්නේ. මේ ක්‍රමය අපි පාවිච්චි කරන්නේ අපි හුඟක් තියරි කව කල්ල නැත්තං විතරයි. ඔයා හුඟත් තියරි කව කල්ලා තියෙනවන ඔයාට පුළුවන් නෝමල් පාස් පේපස් කරගෙන යන්න. ඒත් ඔයාට හුඟත් තියරි කරගන්න බැරි වුනානම් මේ විදියට පාස් පේපස් ඇතුරින් ඔයාගේ තියරි ටික ක්ලිය කරගන්න පුළුවන්. හැමකද හැම එක්සෑම් එකකින්ම 80ක් විතර ප්‍රශ්න එන්නේ ඒකාකාරීව පරණ පාස් පේපස් ඇතුරින්. ඒ නිසා මේ විදිහට ඔයා පාඩම් කල්ලා තියරි කව කරන එකෙන් ඔයාට එක්සෑම් එකට එන ප්‍රශ්න ගැන හොඳ අවබෝධයක් ලැබෙනා වගේම ඔයා පේප එකට හොදින් සූදානන් වෙනවා. ප්‍රිෆර් මාකි ස්කීම් පාස් පේපස් කරනකොට මාකි ස්කීම් පාවිච්චි කරන්න. මොකද පේප එකේ ප්‍රශ්නවල අවසාන පිළිතුරට එන්න බැරි වුණත් පියවරවලට ලකුණු 80ක් විතර හම්බෙනවා. ඉතින් මාකි ස්කීම් රිෆර් කරලා ආන්සර්ස් වල පියවරට ලකුණු දෙන හැටි ඔයා ඉගෙන ගත්තොත් ඔයාට එක්සෑම් එකේදී අවසාන පිළිතුර ගන්න බැරි වුණත් ඒ ප්‍රශ්නේ සැලකිය යුතු ලකුණු ප්‍රමාණයක් එකතු කරගන්න පුළුවන්. රයිට් මයින්ඩ්සෙට් හුඟක් දෙනා හිතන්නේ එක්සෑම් එක ලං වෙලා කරන පාස් පේපර්ස් වලට ලකුණු අඩු වුණාම එක්සෑම් එකටත් එන්නේ ඒ රිසල්ට් එකමයි කියලා. ඒත් ඇත්තටම එක්සෑම් එකට කලින් ඔයා කරන පාස් පේපර් එකකින් හුඟක් ප්‍රශ්න වැරදි වෙනවා කියන්නේ ඔයා දන්නේ නැති හුඟත් තව තියරි කොටස් හරි ක්වෙක්ෂන් මොඩල්ස් හරි ඔයාට හම්බුනා කියන එක. ඒ නිසා ඔයාට එක්සෑම් එකට කලින් පේපර් එක ප්‍රශ්නයක් වර්ධිනවා කියන එක ඔයා සතුටු වෙන්න ඕනේ කාරණයක්. මොකද මම ඒලෙවල් එක්සෑම් එකට කලින් ප්‍රශ්නයක් වර්ධින පාර හුඟක් සතුටු වුණා. මොකද මම දන්නවා මේ ප්‍රශ්නේ මේ වෙලාවේ වැරදුන් නැත්තම් ඒක මට එක්සෑම් එකේදී හම්බෙලා වැරදුනා නම් තමයි මට ඇත්තටම ලොකු ප්‍රශ්නයක් වෙන්නේ කියලා. ඉතින් එක්සෑම් එකට කලින් ඔයා කරන පේපර්ස් වලින් ලකුණු 10ක් 15ක් වෙන්නත් පුළුවන් තියෙන්නේ. ඒත් කොයිම වෙලාවකවත් ඒක ඔයාගේ එක්සෑම් එකේ ලකුණට තීරණය වෙන්නේ නැහැ. ඒක තීරණය වෙන්නේ ඔයාගේ මොටිවේෂන් එක සහ උනන්දුව. සරලව කිව්වොත් ඔයාට එක්සෑම් හෝල් එකට යනකම් ඕන තරම් වැරදීම් වෙන්න පුළුවන්. ඔයාට වරදින්න බැරි එක්සෑම් හෝල් එකේදී විතරයි. මානසික සම්බරතාවය එක්සෑම් එක ලං වෙද්දි වැදගත්ම දෙයක් තමයි මානසික සමබරතාවය කියන එක. මොකද මේ වෙලාවේ හුඟක් ළමයිගේ මානසික සමබරතාවය නැතිනවා. ඔයාගේ මනස සංසුන් කරගන්න පාඩම් කරන්න විනාඩි කිහිපයකට කලින් භාවනා කරන්න හරි ස්ලෝ මියුසික් එකකට සවන් දෙන හරි වගේ දේවල් කරන්න පුළුවන්. මේක ස්මෝල් ෂෝට් නෝට් ඔයාට එක්සෑම් එක ලං වෙලා හුඟක් වැඩ කරගන්න බැරි වුණාන ඔයාට පිළිවෙලට නෝට් එකක් හදාගන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි ඔයා මේ දේ හොඳට මතක තියාගන්න. ඔයා ඔය පාඩම් කරන ඒවා මේ වගේ පොඩි කාලයක් ඇතුළත නැවත මතක් කරගන්න අමාරු වෙන්න පුළුවන් පොත් පෙළ. ඒ නිසා කටුවට හරි පොඩි ෂෝට් නෝට් එකක් ඔය ගමන්ම හදාගන්න. ඒකෙන් ඔයාට එක්සෑම් එකට කලිනුත් ඒ ෂෝට් නෝට් එක බලලා ඔයාගේ තියරි මතක් කරගන්න පුළුවන්. ඒ වගේම ඒ ගහන ෂෝට් නෝට් එකේ පාඩම් කරපුවා
ඔයා ඩේලි එක්සෑම් එක වෙනකම්ම දිගින් දිගටම පාඩම් කරන්න. මේ ක්‍රම 6 පාවිච්චි කරලා ඔයාට ඔයා කොයි මට්ටමක හිටියත් ඔයාගේ ලකුණු සීග්‍රයෙන් වැඩි කරගන්න පුළුවන්.